ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයගලන්ගේ උසස් පෙළ සිංහල විෂයට අදාළ වැදගත්ම පොතක් නිර්දිෂ්ට ග්‍රන්ථයක් වන නූතන පද්‍ය සංග්‍රහය තියෙන ඔයගලන්ගේ තියෙන එක පද්‍ය පන්තියක් රසවින්දනය කරන්න. ගොඩාක් දරුවෝ උගන්වනකොට අහන ප්‍රශ්නයක් හින්දා ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරුම් ගන්න අපහසුයි කියලා කියන පද්‍ය පන්තියක් තමයි මම අද රසාස්වාදය කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවා නූතන පද්‍ය සංග්‍රහය කොච්චර ඔයගොල්ලන්ට වැදගත්ද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් පළවෙනි පත්‍රය ගත්තොත් පළවෙනි කොටසට අදාළව තමයි ඔයගොල්ලන්ගේ සාහිත්‍ය පොත් ඔයගොල්ලන්ගේ නිර්දිෂ්ට පොත් හයට අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. ඒ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ දන්නවා කොච්චර වැදගත්ද කියලා ඔයගොල්ලන්ගේ නූතන පද්‍ය සංග්‍රහයට ලැබෙන තැන. නූතන පද්‍ය සංග්‍රහය ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළව පොදු රස ආස්වාදයක් එනවා ලකුණු 12ක. ලකුණු 12ක එක අතාරින්න බෑ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ වගේම ආයෙත් එනවා ඔයගලන්ට 7 වෙනි ප්‍රශ්නේ විදිහට විචාර ප්‍රශ්නයක් ඒකට ලකුණු 15ක් තියෙනවා. එතකොට මේ පොදු රස ආස්වාදයට ලකුණු 12යි එතන 15යි 27ක්. ලකුණු 27ක් තීරණය වෙනවා නූතන පද්‍ය සංග්‍රහයෙන්. එතකොට මේක අතාරින්න නැතුව සූදානම් වෙන එක තමයි හොඳ. ඒක නිසා මට හිතුණා නූතන පද්‍ය සංග්‍රහයේ දරුවන් වැඩියෙන් තේරුම් ගැනීමට අපහසුයි කියලා කියන පද්‍ය පන්තියක් රසාස්වාදේ කරලා ඔයගොල්ලන්ට තේරුම් කරන්න. මම පුතේ ඔයගොල්ලන්ට තේරුම් කරන්න අද රසාස්වාදේ කරන්න තෝරගත්තේ දෙවියන් මැරීම කියන පද්‍ය පන්තිය. දෙවියන් මැරීම කියන පද්‍ය පන්තිය ඒක ඔයගොල්ලෝ දන්නවා නිසඳස් පද්‍යයක් කියලා. නිසඳස් පද්‍යයක් ඔයගොල්ලෝ දන්නා පුතේ පද්‍ය පන්තිය රසාස්වාදේ කරනකොට මොනවද බලන්න ඕනි කියලා. මම හිතනවා දැන් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. ඒ දෙගොල්ලන්ටම හරියන්න මම නැවත මතක් කරන්නම්. අපි රසාස්වාදයක් කරනකොට විචාරයක් කරනකොට පද්‍ය පන්තියක් දිහා බලනකොට ශබ්ද රසය සහ අර්ථ රසය කියන දෙපැත්තෙන්ම අපි බලන්නේ. හැබැයි ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ යන්න විදිහට දැන් ප්‍රශ්නේ වෙනස් කරලා තියෙනවා ආකෘතිමය වශයෙන්. ඔයගොල්ලන්ගේ අහනවා ප්‍රශ්නය ඉස්සෙල්ලා පොදු රස ආස්වාදයක් කරන්න කියලා දුන්නට දැන් 2025 ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන්ගේ දීලා තියෙන දුරු රට ගිය පුතු කියන පද්‍ය පන්තියෙන් ප්‍රශ්නය අහලා තියෙන්නේ පොදු රස ආස්වාද ප්‍රශ්නය වස්තු විෂය හා භාෂා භාවිතය කෙරෙහි අවධානය යොමු කරමින් පහත සඳහන් පද්‍ය පන්තිය පිළිබඳ රස ආස්වාදයක් කරන්න. එතකොට ඔයාලම යොමු කරලා තියෙන ප්‍රධාන පැති දෙකකට වස්තු විෂය හා භාෂා භාවිතය කියලා. එතකොට මෙතන පොදු රසාස්වාදයේ කියනකට වඩා ඔයගොල්ලන්ට යොමු කරන්න වෙනවා අවධානය භාෂා භාවිතයටයි වස්තු විෂයටයි. ඒ අනුව තමයි ඔයගොල්ලන්ට ਵਿਚාරය කරන්න වෙන්නේ. එතකොට ප්‍රශ්න අහන පැත්ත මොකක්ද කියලා අපි දන්නේ නැති නිසා අපි පොදුවේ පද්‍ය පන්තියක් රසවින්දනය කරනකොට බලන්න ඕනි පැති ගැන අවධානයක් තියෙන්න ඕනි. මම ඒ ගැන වෙනම ඔයාලට පැහැදිලි කරලා දෙනකම් මම සරලව දැන් මෙතෙන්දී මම පළවෙනි වතාවට ඕගොල්ලෝ හම්බ වෙන නිසා මම පොඩියට විස්තර කරලා දුන්නොත් ඕගොල්ලෝ පද්‍ය පන්තියක් අපි කියමු සිව්පදාකෘතිය වේවා නිසඳස් ආකෘතියට වේවා නැත්නම් Tamanටම ආවේනික ආකෘතියකට ලියපු පද්‍ය පන්තියක වුණත් ඕගොල්ලෝ රසාස්වාදය කරනකොට ඒ අවධානය යොමු කරන්න ඕනේ පැති දෙකක් ප්‍රධාන වශයෙන් විහිදෙනවා. කොහොමද? ශබ්ද රසය සහ අර්ථ රසය. එතකොට ශබ්ද රසය ඇති කරන්නේ කොහොමද? අර්ථ රසය ඇති කරන්නේ කොහොමද? ඒ මොනවැන්ද කියලා ඔයගොල්ලෝ කාව්‍යෝපක්‍රම කාව්‍ය අලංකාර වෙන අවබෝධයෙන් තමයි ਵਿਚාරය කරන්න ඒ ටික අපි මම සරලව ඔයගොල්ලන්ට කිව්වොත් දැන් අපි ගත්තොත් ශබ්ද රසය පැත්තට විරිත අනුප්‍රාසය එලිබැට එලිසමය දැන් නිසඳසකනන් රිද්මය බලපාන අර්ථ රසය පැත්තට ගත්තොත් නවනනු රසය ඊළඟට වාච්‍යාර්ථය ව්‍යංග්‍යාර්ථය වක්‍රෝක්තිය ඊළඟට ස්වභාවෝක්තිය අතිශයෝක්තිය උපමා රූපක භාවිතය සංකල්ප රූප භාවිතය ඔය වගේ ගොඩාක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ඔය දෙකම හරහා කියන්නේ ශබ්ද රසය අර්ථ රසය දෙකම හරහා අපිට චිත්ත රූපමවා ගන්නත් පුළුවන්.
ඔය කියන දේවල් ගැන අවබෝධයක් අපි කියමු. වක්‍රෝක්තිය කියන්නේ මොකක්ද? විරිත කියන්නේ මොකක්ද? රිද්මය කියන්නේ මොකක්ද? ව්‍යංග්‍යාර්ථය කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට හරියට අවබෝධයක් තියෙනවා නම් පද්‍ය පන්තිය ගැන හොඳ අවබෝධයක් Tamanට තියෙනවා නම් ਵਿਚාරය කරන එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. එහෙනම් පුතේ අපි ඒ ගැන සැලකිලිමත් වෙමින් පොඩි රසාස්වාදයක යෙදෙමු. දෙවියන් මැරීම කියන පද්‍ය පන්තිය. දෙවියන් මැරීම කියන පද්‍ය පන්තිය ඔයාලා දන්නවා ජී.බී. සේනානායක මහත්මයාගේ නිර්මාණයක්. ජී.බී. සේනානායක නිර්මාණය කරන මේ නිසඳැස අපි ඔයගොල්ලන්ට අඳුනගන්න වෙනවා කාව්‍ය යුගය මොකක්ද කියලා. නූතන යුගයන්ගෙන් මොකක්ද කොළඹ යුගයේ නිදහස් කවියේ ප්‍රථම තරංගය. නිදහස් කවියේ ප්‍රථම තරංගය කියලා මතක තියාගන්න වෙනවා. ඒක නම් අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන උත්තරයක්. මේක ඔයගොල්ලෝ රසාස්වාදය කරන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම ලේඛකයාගේ යුගය සහ ලේඛකයා සඳහන් කිරීම ඔයගොල්ලන්ගේ එක ලකුණක් හිමි වෙන කාරණයක් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න රසාස්වාදයට කලින් ඒ කවියා ඇතුළත් වෙන යුගය, ඊළඟට ඒ කවියාගේ නම, ඊළඟට ඒ කවියේ මාතෘකාවේ පද්‍ය පන්තියම සඳහන් පද්‍ය වලට යොදලා තියෙන ඒ පද්‍ය රචනයට යොදාගෙන තියෙන පද්‍ය පන්තියේ නම සඳහන් කරා. එතකොට ඔයගොල්ලන්ගේ ඒක ලකුණක් ඒ 12න් එක එතනම හම්බ වෙනවා. නැත්තම් අපරාධයේ ලකුණ. හරිනේ. එතකොට ජී.බී. සේනානායක ශූරීන්ගේ මේ කොළඹ නිදහස් කවියේ ප්‍රථම තරංගයට අයත් වෙන මේ කවියාගේ කවියා පිළිබඳ විස්තර ඒවා මම සඳහන් කරන්න යන්නේ නැහැ. මම කෙලින්ම පද්‍ය මම බලාපොරොත්තු වෙන්නේ දරුවන් අපහසුතාවයට පත් වෙලා ඉන්න තැන් පහසුවෙන් සරලව දරුවන්ට කියලා දෙන එක නිසා මම මේක බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන ඉලක්කය. ඒක නිසා මම කෙලින්ම පද්‍ය රසාස්වාදයට යොමු වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන් කරුණු දැනගන්න ඕන නම් මම පස්සේ ඔයගොල්ලන්ට ඒවා වීඩියෝ මාර්ගයෙන් ඔයගොල්ලන්ව හම්බ වෙන්නම්. ඒ කරුණු පැහැදිලි කරමින්. හරිනේ. අපි දෙවියන් මැරීම පද්‍ය පන්තිය එහෙනම් රසාස්වාදය කරන්න පටන් ගමු. සාමාන්‍ය පුතේ නිදහස් කවියේ ප්‍රථම තරංගයේ කවියන්ගේ වස්තු විෂයන් මොනවද? භාෂාව මොනවද? එයාලගේ සංකල්ප රූප මොනවද කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි මේක රසාස්වාදය කරනකොට. මම ඔයාලට මේ තිරේ සඳහන් කළා කෙටියෙන් පෙන්නන්නම් මොනවද නිදහස් කවියේ ප්‍රථම තරංගයේ කවීන්ගේ වස්තු විෂයන් උනේ මොනවද? ඒගොල්ලන්ගේ භාෂාවේ තියෙන විශේෂතාවයන් මොනවද? ඒගොල්ලන්ගේ සංකල්ප රූප විදියට ඒගොල්ලෝ යොදාගත්තේ මොනවද කියලා ඔයගොල්ලන්ගේ ගුරු මාර්ගෝපදේශයට ගුරු විෂය නිර්දේශයට අනුව දක්වන්නේ මොනවද කියලා මේ තිරේ දිස් වෙයි. ඒ ටිකක් චුට්ටක් අවබෝධයක් තියෙන්න ඕනි මේ පද්‍ය පන්තියේ රසාස්වාදය කරන්න ඉස්සෙල්ලා. මොකද ඒ කියන සංකල්ප රූප වස්තු විෂයන් ඒ වගේ භාෂා ලක්ෂණ ඒවා ඒ සඳහන් කරලා තියෙන පොදුවේ කියලා තියෙන කාරණා වලින් මේ පද්‍ය පන්තියේ තියෙන මොනවද කියලා ඔයගොල්ලෝ වෙනම අඳුර ගන්න එක තමයි මේකෙන් කරන්නේ. හරිනේ. අපි බලමු දෙවියන් මැරීම පද්‍ය පන්තියේ මොකද්ද කියන්නේ යන්නේ කියලා. එතකොට දෙවියන් මැරීම පද්‍ය පන්තිය ඔයගොල්ලෝ දන්නවා පුතේ. දෙවියන්ගේ සංකල්පය ගේනකොට අපි දන්නවා දෙවියෝ අපි දෙවියන් අදහනවා මම හිතන්නේ අදහන් නැති කෙනෙක් ඇති කියලා. බෞද්ධ වේවා, හින්දු භක්තිකයන් වේවා නේද? අල්ලා උනා දෙවියන් කියලා නේගොල්ලෝ කියන්නේ නේද? අපි බුදුහාමුදුරුවෝ ඇදහුවත් දෙවියෝ අදහන් නැති කෙනෙක් නැති තරම්. දේව සංකල්පයත් එක්ක අපි බැඳිලා තියෙන්නේ. එතකොට මේකේ වස්තු විශේෂ විදිහට අපිට ගන්න වෙනවා මේ කියන අපේ මිනිස් සිස්සතන් තුළ ලැබුම් අරගෙන තියෙන මේ කියන දෙවියන් පිළිබඳ තියෙන භාවමය කරුණුයි අපේ බුද්ධිමය කරුණුයි එක්ක තියෙන ගැටුමක් ඝට්ටනයක් ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සරලව මේක වස්තු විශේෂ කියන එක තමන්ගේ වචනෙන් පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ කිව්වත් කමන්නේ මිනිස්සුන්ගේ භාවයන් හා බුද්ධිය අතර තියෙන ඝට්ටනය. මිනිස්සුන්ගේ භාවයන් එක්ක තමයි දෙවියන්ගේ ඒ කියන හැඟීම් අපි යන්නේ නේද? භක්තිය කියන එක පුතේ භාවයන් මතනේ හැඟීම් රැඳිලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ තියෙන භාවමය හා භාවයන් එක්ක ගොඩ නැගිලා තියෙන භක්තියයි බුද්ධියයි අතර තියෙන ඝට්ටනය.
අනේ මම මේ භාවයන් එක්ක මං ගොඩ නැගිලා තියෙන මේ කියන භක්තිය මත පිරිච්ච මේ සංකල්පය මම පිළිගන්නවද නැත්නම් මං බුද්ධිමත්ව මං මේ දේවල් බැහැර කළා මගේ ජීවිතේ මේ ගමන ගෙන යනවද? ඉන්නේ ප්‍රශ්නේ මත ඉන්න කෙනෙක්ගේ අදහස තමයි මේ පද්‍යපන්තියේ මේ නිසදස තුලින් කියන්න උත්සාහ කරන්නේ. අපි බලමු මොකද්ද මේ කියන භාවයන් එක්ක පිරුණු භක්තියත් එක්ක ගොඩනැගිච්ච මෙයාගේ මොකද්ද මේ කියන සංකල්පය මේ කියන බුද්ධියත් එක්ක මොකද්ද තියෙන ගැටුම කියලා. ඇත්තටම මේකේ ඒ කියන්නේ යොදලා තියෙන පද්‍යපන්තියට යොදලා තියෙන මාතෘකාවෙන් නැත්තම් නමෙන්ම තේරෙනවා අපිට පද්‍යපන්තියේ නමෙන්ම තේරෙනවා මොකද්ද මේ භාවයන් මත යාගේ ගොඩනැගිලා තියෙන භක්තිය මොනව සම්බන්ධයෙන්ද කියලා. දෙවියන් එයා ගොඩනගාගෙන තියෙන්නේ දෙවියන්ගේ සංකල්පය. එතකොට අපේ හැඟීම් එක්ක අපි භක්තියක් ගොඩනගාගෙන ඉන්නවා දෙවියන්ට. එතකොට සමහරු මේක ඉගෙන ගන්නකොට බුද්ධිමත් වෙනකොට මිනිස්සෙක් විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වෙනවත් එක්ක මිනිස්සු කල්පනා කරනවා මේ විද්‍යාව දියුණුයි දැන් අහස් හඳ කියන එකේ හාවෙක් නැහැ ආවාට තියෙන්නේ නේද අපි දැන් සක්‍ර දෙවියෝ මේ හඳේ හාවගේ රූපේ මේ ඇඳ කියලානේ අපි දන්නේ සසජාතකයෙන් එහෙම. නමුත් අපි දන්නවා දැන් නෑ මේ හඳේ ආවාට තමයි පේන්නේ විද්‍යාව දියුණු. ඔන්න අපි දැන් එහෙනම් සක්‍ර දෙවියෝ එහෙම ඇඳපු එකක් නෙමේ සක්‍ර දෙවියෝ වෙන්න නෑ එහෙම කෙනෙක් නෑ. ඔහොම අපි බුද්ධිමත්ව අපේ කරුණු ගොඩනගා ගන්නවා විද්‍යා තාක්ෂණයේ දියුණුවේ ලෝකේ අපි ඊට වඩා ගැඹුරු තැනකට එක්කන් යනවා මනසින්. ඒක නිසා අපි භක්තිය මේ අපේ හැඟීම් එක්ක තියෙන දේවල් අපි ටික අපේ ජීවිතෙන් ඈඩ් කරනවා. එතකොට අපේ ගැටුමක් ඇති වෙනවා. මේකද හරි මේකද? මට මේ දේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මම කඩා වැටෙයිද? මෙතනින් පස්සේ මට දියුණුවක් නැති වෙයිද? මගේ ඉදිරි ගමනක් නැති වෙයිද? ඔන්න කට්ටනයක්. එයාට ආයෙ හිතනවා මේ සංකල්පෙටම යන්න. හැබැයි අමාරුයි. අතහැරපු දෙයක් ආයෙ ලං කරගන්න හරි අමාරුයි නේද පුතේ? හරි ලේසි අපේ දේවල් අතාරින්න නෑ ටිකක් අමාරුයි. එහෙම කිව්වට සමහර දේවල් තියෙනවා අතාරින්නම බැරි ආසාවෙන් අපි අල්ලගත්ත දේවල්. ඒත් අතහැරිය දෙයක් අපිට ආපහු හිතට ගන්න හරි අමාරුයි. මේක මානසික ඝට්ටනයක්. එතකොට අපි බලමු පුතේ. අපි බලමු මේකේ මොකද්ද කියන්න යන්නේ කියලා. දෙවියන් මැරීම. බුද්ධිය මිත්‍රයෙකයි සිතූ මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා හැලීමි. බුද්ධිය මිත්‍රයෙකයි සිතූ භාෂාව නම් පුතේ ඔයගලන්ට දැක්ක ගමන් තේනවා ආකෘතිය නිසඳස්නේ. ඉතින් නිදහස් කවියේ ප්‍රථම තරංගයේ කිව්ව ගමන්ම ආකෘතිය නිසඳස්. ආකෘතිය. ඉතින් මේකේ තියෙනවා හැබැයි මේකේ පද කඩලා තියෙන විදිහ වෙනස්. නේද? පද හතරක් තියෙනවා ආයි පද වෙන් කරනවා ආයි තව පද පහක් එකට තියෙනවා. එහෙම නිසඳස් තමයි ආකෘතිය Tamanට අනුව වෙනා Tamanට ආවේනික ක්‍රමයකට වෙනස් කරලා ලියාගෙන යනවා. බස සරලයි. ඉතින් හැබැයි ගැටලුව තියෙන්නේ අර වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගය ගන්න බැරි එක තමයි ඔයගලන්ට ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් අර මුලින්ම අර සංකල්පේ හිතට ගත්තාම හරි මේක මේ හැඟීම් එක්ක තියෙන භක්තියයි බුද්ධියයි අතර තියෙන ඝට්ටනයක්. හැඟීම් එක්ක ඇති වෙච්ච භක්තිය තමයි දෙවියෝ වෙන තියෙන භක්තියක්. එතකොට ඒක කොහොමද මෙයා අපිට කියන්නේ කියලා අපි බලමු. බුද්ධිය මිත්‍රයෙකයි සිතූ මම දිනක් මගුලක සිට මගේ දෙවියන් මරා හැලීමි. ඇත්තනේ ඉතින් බුද්ධිය මිත්‍රයෙක් තමයිනේ අපේ මිත්‍රයානේ. ඇත්තටම වෙන්න ඕනේ මිත්‍රෙක් වුණාම දුක සැප බෙදාගෙන ඉන්න එකනේ. සැබෑ මිත්‍රයා මං කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය මම කතා කරන්නේ. එතකොට මේ කියන ජී.බී. සේනානායක කියනවා බුද්ධිය මිත්‍රයෙක්යි සිතූ මම. ඔව් මිත්‍රයෙක්. අපිට අතාරින්න බෑ බුද්ධිය. අපේ හැම දෙයකෙදිම අපේ බුද්ධිය ඉන්නේ. අපි ළඟින්ම. ඒක අතාරින්න බෑ. අපෙන් ගලවන්න බෑ. ඒ හින්දා දින මග රැක සිට මගේ හොඳම මිත්‍රයා බුද්ධිය. මම හැම දෙයකටම මගේ බුද්ධිය පාවිච්චි කරනවා. මගේ ප්‍රශ්නකේදී මගේ අධ්‍යාපනයේදී මම දෙයක් වාජනයක් හොදනකොට උනා නේද? ඒක වාජනය හොදනකොට කැඩෙන්නේ බින්දෙන්නේ නැතුව හරි පරිස්සමෙන් මේ දේ කරන්න මම බුද්ධිය පාවිච්චි කරනවා. ඒ නිසා මම බුද්ධියෙන් තමයි මෙච්චර ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ.
අධ්‍යාපනය හොඳට කරා. ඉතින් දැන් හිතනවා දැන් මෙයා ඉගෙනගෙන දැන් මගේ හොඳම මිත්‍රයා තමයි බුද්ධිය. ඒක නිසා මග්ග රැකගෙන ඉඳලා තමයි මම දෙවියෝ මගෙන් දාන්නේ. හෙලීමි මම. එන කවුරුත් නෙමෙයි මම කතා කරන්නේ. එතකොට මන් දිහා හැරිලා බලන්න අවස්ථාවක්. Taman දිහා හැරිලා බලන්න අවස්ථාවක් මේ. මම මග රැකගෙන ඉඳලා මගේ දෙවියෝ මරලා දැම්මේ. මග රැකගෙන ඉඳලා පුතේ. ආයනේ මග රැකගෙනකොට ඉන්නකොට එන වෙලාව දන්නවා කවුරු හරි අපි කෙනෙක් මරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඒක මම කියන්නත් කැමති නෑ නමුත් පැහැදිලි කරන්න ඕනේ නේද? ඒක ප්ලෑන් කරලා සැලසුම් කරලා අපි කරන්න බෑ. දුක් ගාලා මේ එනකොට කවුරු කාත් එක්ක හරි ආවනම් ඒ මිනිහගෙන් තමන් මැරුම් කරනවනේ නේද? ඒක නිසා තනියෙන් එන වෙලාවක් බලලා නේද? එන වෙලාව හිතලා තමන් ඒකට උපක්‍රමයක් යොදලා හරි නේද? මරන්න උනේ එහෙමනේ කෙනෙක්ව. එතකොට සෙල්ලන්නේ එයා ඒකටත් බුද්ධිය පාවිච්චි කරලා. නේ? ඒකටත් එයා බුද්ධිය පාවිච්චි කරලා. එතකොට බුද්ධිය පාවිච්චි කරලම තමයි මම මග රැකගෙන ඉඳලා මගේ දේව සංකල්පේ මරලා දැන් මේ පුතේ ව්‍යංගය කියන්නේ මොකද්ද? එයා මග රැකගෙන ඉඳලා දෙවියෝ මරා දැම්මා කියන්නේ ඇයි මග රැකගෙන හිටියා කියන්නේ මොකද්ද? ඇයි දරුවා අපි බුද්ධිමත්ව ජීවත් වෙනකොට අපි විමසලා බලනවා ඔන්න මම මේ තාක්කල් මම හොඳ තැනකට එන තාක්කල් මං ගැන නෙමෙයි මං කියන්නේ. මම මේ පන්ති ගැන ਵਿਚාරය කරන්නේ. දැන් ගොඩාක් මිනිස්සු කරන දෙයක් තමයි පහේ ශිෂ්‍යත්වයට දේවාලයට යනවා. ගණ දෙවියන්ට පෑනක් තියෙනවා. පැන්සලක් තියෙනවා ගණ දෙවි පූජාවට. ඒ පැන්සලෙන් තමයි විභාගෙ ලියන්නේ. මම දැක්කලා තියෙන දේවල් මම අහලා තියෙන දේවල් මේ පන්තියේ රසාස්වාදය කරනකොට ඉතින් මම ගන්නවා. එතකොට ගොඩාක් අය බලන්න පුතේ අපේ ජීවිත තුළ අපේ ජීවිත දකින්නකොට අපි දන්නවා දෙවියෝ අදහන්නේ නැති කෙනෙක් නැති තරම් නේ. හැම දෙයකටම මොකක් හරි කරදරයක් ආවොත් දෙවියන්ට බාරයක් වෙනවා. ඊට පස්සේ කරදරේ ඉවර නම් දෙවියන්ට ගිහිල්ලා ඒ බාරය උත්තර කරනවා. තරහක් ආවොත් දෙවියන්ට ගිහිල්ලා පොල් ගහනවා. හැඳි ගෑවිලා ඵලයන් අරයව කියලා. එතකොට අපි සතුටේදී දුකේදී සැපේදී මිනිහෙකුට පොඩි විනයක් කරන්න අනිත් කෙනා අකුල් හෙලන්නයි අනිත් කෙනාගේ ජීවිතේ විනාශ කරන්නයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නයි මේ ඔක්කොටම දැන් දෙවියෝ යොදාගත්තා. හැබැයි දැන් බුද්ධිමත් දැන් මම ඉගෙනගෙන ඒකින්ද මම කල්පනා කළා මේව වැඩක් නෑ. දැන් මං දේවාල වලට ගිහලා දෙවියෝනේ මේ මට මේ කිසි දෙයක් ලබා දුන්නේ. මම උත්සාහයෙන් මම පාඩම් කළා මම විභාගේ පාස් වුණා. මම මගේ මුදල් කළමනාකරණය කරගත්තා හොඳට. මගේ ආර්ථික කටයුතු කළමනාකරණය කරගත්තා. ඒ හින්දා මම මගේ ආර්ථිකය හදාගත්තා. මම මගේ හැම දෙයක්ම ගොඩනගාගත්තේ මගේ බුද්ධියෙන්. දැන් ඕන තරම් තාක්ෂණය විද්‍යාව තාක්ෂණය ආංගහරු ලෝකෙට මේ හන්දට හැමතැනටම යන ඔය කියන දෙවි කෙනෙක් කාටවත් හම්බ වෙලත් නැහැ. දෙවි කෙනෙක් ඇත්තටම මන් දැකලත් නැහැ. දෙවියෝ අපි දැකලා තියෙන දෙවි පින්තූරවල විතරයි. ඔහොම තර්ක කළා මග රැක ඉන්නවද මේ බලාගෙන ඉන්නේ දැන් කොහොමද කොයි වෙලාවෙද මොකද ඉන්න වෙලාව බලාගෙන ඉන්නේ යන්නේ වගේ. අපි තාර්කිකව හිතනවා දැන් බුද්ධිමත් නේ තාර්කිකයි. හිතනවා මේ නිසා මේක විය යුතු නෑ. මේ නිසා මේක විය යුතු නෑ. ඔන්න අපි තාර්කිකව බුද්ධියෙන් තර්ක කරනවා. තර්ක කළා දෙවියන් මරා හෙලීනේ. මැරලම දාන්න. ඕන්නේ මේක බොරුවක්. මේ දෙවියෝ කියලා කෙනෙක් නෑ. ඒ ඉන්න යන්න ඕනේ. දැන් පැත්ත බලාතේ හැරිලවත් බලන්නේ මොනවා හරි ලෙඩක් දුකක් වුණාද මේක මේ වෛරසයක් හරි මොකක් හරි ඒකක් හින්දා හේතුවක් හින්දා මම මේකට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනි දෙවියන්ට බෑ මේක සනීප කරන්න කියලා යනවා බෙහෙත් ගන්න. එනම් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන. නැත්තම් පිටරට විදේශගත වෙලා බලන්න. සනීප කරගන්න දැන් දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. දැන් යාගේ ගමන යන්නේ බුද්ධි. විභාගයක් තියෙනවා නම් පාඩම් කරනවා. හොඳට පාඩම් කරනවා. පාඩම් කරලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා දන්න කියන කෙනෙක්ගෙන් තව නිවැරදි කරගෙන ඒ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන ක්‍රමයේ තවත් වඩාත් නිවැරදි කරගෙන දැන් තව ඉස්සරහට යනවා.
දැන් යා බුද්ධියත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. දෙවියෝ කියලා දෙක කෙනෙක් අහලකවත් නැහැ. කිසිම දෙයකට දෙවියෝ ගාව ගන්නෑ. කොටින්ම ගෙදර දෙවියන්ට දෙවි පිළිමත් නැහැ, දෙවි පින්තූරත් නැහැ, දෙවියෝ නැහැ. ඉන්නේ තමයි. දිනක් මගරක සිට දෙවියන් මැරී මරලන් දැම්මා. කල්පනා කළා තාර්කිකව හිතුවා හරි දැන් මගේ දෙවියෝ නැහැ. මා දෙවියෝ කියලා කෙනෙක් නැහැ. මම යන්නේ තනියම මම බුද්ධියෙන් ජීවිතේ ගෙනියන්නේ. මොනවාද තමයි කියන්නේ